අද වෙනකොට කම්පියුටර් විෂන් වල ගොඩක් ප්‍රැක්ටිකල් යූසේජ් දැක ගන්න පුළුවන් වුණාට ඇයි කම්පියුටර් විෂන් කියන එක මේ තරම් අමාරු? ඒ ගැන කතා කරමු. කම්පියුටර් විෂන් අමාරු වෙන්න ගොඩක් හේතු තියෙනවා. ඒකෙන් පළවෙනි හේතුව තමයි view point variation කියන හේතුව. view point variation කියන්නේ වස්තුවක් විවිධ කෝණ වලින් බලනකොට ඒ වස්තුවේ පෙනුම වෙනස් වීම. ඒකට ප්‍රධාන වශයෙන් බලපාන්න පුළුවන් කැමරාවේ පිහිටීම සහ කෝණය. ඒ වගේම වස්තුව එක පැති වලින් බලනකොට එක විදිහට පේන්න පුළුවන්. පළවෙනි ටෙක්නික් එක වෙන්නේ data augmentation. data augmentation වලදී කියන්නේ අපි AI මොඩල් එකක් ට්‍රේන් කරනවා images අරගෙන image එකක තියෙන ඔබ්ජෙක්ට් එකක් එක view point වලින් පේන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ එක angle වලින් පේන්නේ කොහොමද, ඊට පස්සේ geometric transformation පාවිච්චි කරනවා. geometric transformation වලදී අපි use කරන rotation, flipping, scaling වගේ දේවල්. ඊට පස්සේ ආටිෆිෂියලි view point create කරනවා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ AI මොඩල් එකකට අපි help එකක් දෙනවා. එකක් එක view point වලින් පේන්නේ කොහොමද කියන එක identify කරගන්න. මේක තමයි පළවෙනි ටෙක්නික් එක, view point variation කියන එක විසඳන. view point variation කියන ගැටලුව විසඳන දෙවෙනි ක්‍රමය තමයි multi view training කියන්නේ. multi view training වලදී කරන්නේ ඔබ්ජෙක්ට් එකක 3D data යොදාගෙන machine learning මොඩල් එකක් train කරන එක. multi-view training කියන එක තවදුරටත් explain කරොත්, හිතමුකෝ බස් එකක් තියෙනවා කියලා. අපි බස් එක විවිධ කෝණ වලින් ෆොටෝ ගන්නවා. බස් එක ඉදිරිපසින්, උඩින්, යටින්, පැත්තෙන් ඒ විදිහට ෆොටෝ අරගෙන අපි ෆොටෝ ටික යොදාගෙන machine learning මොඩල් එකක් train කරනවා. මෙතනදී වෙන්නේ ත්‍රිමාන වස්තුවක් එකම කෝණයකින් විතරක් බැලුවොත් ඒ ත්‍රිමාන වස්තුවේ හැඩය අඳුරගන්න අමාරුයි. එතකොට විවිධ කෝණ වලින් බැලුවහම ත්‍රිමාන වස්තුවේ සම්පූර්ණ හැඩය ගැන කම්පියුටර් එකට අයිඩියා එකක් දෙන එක. මේකෙන් view point variation කියන ප්‍රශ්නේ විසඳෙනවා වගේම ත්‍රිමාන වස්තුන් හඳුනා ගැනීමේ accuracy එකත් වැඩි වෙනවා machine learning මොඩල් එකක. multi view training කියන එක practically use කරන self driving vehicle වල. පාරක තියෙන වාහන මිනිස්සු හඳුනා ගන්න මේ මෙතඩ් එක යූස් කරනවා. view point variation කියන ප්‍රශ්නේ විසඳන තුන්වෙනි ක්‍රමය තමයි invariant descriptors and feature extraction කියන්නේ. මේ ගැන වැඩිදුරටත් explain කරොත්, image එකක් හෝ data වලින් වැදගත් තොරතුරු ලබා ගන්න ක්‍රමයක් තමයි invariant කියන්නේ. invariant කියන එකේ තේරුම තමයි වෙනස් නොවන හෝ ස්ථාවර කියන එක. මේකෙදි කරන්නේ රූපයේ පිහිටීමේ ප්‍රමාණය, rotation එක වගේ වෙනස්කම් වලට බලපෑමක් නැති, change එකක් වෙන්නේ නැති ස්ථාවර features ලබා ගන්න එක. මේ ගැන සරලව කිව්වොත් feature extraction වලදී රූපයක තියෙන වැදගත් ලක්ෂණ, කොන්, දාර, වර්ණ වගේ හඳුනාගෙන ඒවා අංක විදියට පරිවර්තනය කරගන්නවා. invariant descriptors වලදී කරන්නේ රූපය rotate කරත්, zoom කරත්, lighting condition එක change වුණත් ඒ ලක්ෂණවල අගයන් වෙනස් නොවී ස්ථාවරව තියාගන්න ක්‍රමයක්. මේක කරන්නේ ඇයි කියලා ඇහුවොත්, image recognition වලදී රූපය කොහොම තිබ්බත් ඒකේ තියෙන වස්තුව හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත්, එකම ගොඩනැගිලි ඡායාරූපයක් විවිධ කෝණ වලින් ගත්තොත් ඒ හැම ඡායාරූපයකම ඒ ගොඩනැගිල්ල හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. invariant descriptors භාවිතා කරලා රූපයේ වෙනස්කම් වලට බලපෑමක් නැති ලක්ෂණ identify කරගෙන රූපයක ඇති විශේෂ ලක්ෂණ identify කරගන්නවා එතනින්. ඊට පස්සේ රූපය මොන තත්ත්වයෙන් තිබ්බත්, මොන කෝණයෙන් තිබ්බත් ඒ රූපය මොකක්ද කියන එක අපිට හඳුනා ගැනීමේ හැකියාවක් ලබා ගන්න පුළුවන් කම්පියුටර් විෂන් වලදී AI මොඩල් එකකට. මේ මෙතඩ් එකේ ප්‍රැක්ටිකල් යූසේජ් එක ගැන කතා කරොත්, face recognition වලදී මේ මෙතඩ් එක පාවිච්චි කරනවා. එතෙන්දී මුහුණේ පිහිටීම, lighting condition වගේ සාධක වෙනස් වුණත් අපිට face එක recognition කරන්න වෙනවා. එතකොට මේ මෙතඩ් එකේ තියෙන ක්‍රමවේදය පාවිච්චි කරලා අපිට face එක recognition කරන්න help එකක් ලබා ගන්න පුළුවන් AI මොඩල් එකකට. මේ විදිහට තමයි මේ මෙතඩ් එකෙන් view point variation කියන ගැටලුව විසඳන්නේ. view point variation කියන
ගැටලුව විසඳන හතරවෙනි ක්‍රමය තමයි 3D post estimation and reconstruction කියන මෙතඩ් එක. මේ මෙතඩ් එකේදී කරන්නේ වස්තුවක් ත්‍රිමාණ අවකාශයේ නැවත ගොඩනැගීම. ඒ කියන්නේ වස්තුවේ පිහිටීමේ හැඩය නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය බොහෝ විට කරන්නේ වස්තුවේ රූප හෝ වීඩියෝස් වලින් තත්ත්ව ලබාගෙන 3D post estimation කියන තැනදී වෙන්නේ ත්‍රිමාණ අවකාශයේ වස්තුවක් හෝ පුද්ගලිකයෙකුගේ ප්‍රධාන ලක්ෂණ. ඒ කියන්නේ key point කොහෙද තියෙන්නේ කියලා හඳුනා ගන්න එක. උදාහරණයක් විදිහට ගත්තොත් පුද්ගලයෙකුගේ අත් පාද හිස් වගේ කොටස් ත්‍රිමාණ අවකාශයේ කොහෙද තියෙන්නේ කියලා හඳුනා ගන්න එක ගන්න පුළුවන්. ඊට පස්සේ 3D reconstruction කියන මෙතඩ් පේස් එකේදී වෙන්නේ නැත්තම් මේ මෙතඩ් එකේදී වෙන්නේ ත්‍රිමාණ අවකාශයේ වස්තුවක හෝ පුද්ගලයෙකුගේ සම්පූර්ණ හැඩය නැවත ගොඩනගන එක. උදාහරණයක් විදිහට ගත්තොත් පුද්ගලිකගේ ත්‍රිමාණ ආකෘතියක් ගොඩනැගීම මේකට ගන්න පුළුවන්. මේක කරන්නේ ඇයි කියලා හෙව්වොත් කම්පියුටර් විෂන් වලදී human activity recognition කියන දේදී මානව ක්‍රියාකාරකම් හඳුනා ගන්න 3D post estimation and reconstruction කියන මෙතඩ් එක පාවිච්චි කරනවා. ඒ වගේම මේ මෙතඩ් එක තව භාවිතා කරනවා robotics වලදී. රොබෝවරුන්ට එන්වයරන්මන්ට් එක හඳුනාගෙන එයාගේ ක්‍රියාකාරකම් කරන්න. ඊපස්සේ මෙඩිකල් ෆීල්ඩ් එකේදී පාවිච්චි කරන රෝගීන්ගේ චලනය සහ ඉරියව් විශ්ලේෂණය කරන්න. ඒ වගේම එන්ටර්ටේන්මන්ට් ෆීල්ඩ් එකේදී පාවිච්චි කරනවා වීඩියෝ ගේම් වලදී, චිත්‍රපටි වලදී. ඔටෝමොබයිල් ෆීල්ඩ් එකේදී self driving cars වල පාවිච්චි කරනවා පාරේ යන පුද්ගලයන්ගේ හා වස්තුන්ගේ 3D පිහිටීම නිවැරදිව හඳුනා ගන්න. සමව එකක් විදිහට ගත්තොත් කම්පියුටර් විෂන් වලදී 3D post estimation සහ reconstruction කියන දේ ඇත්තටම වැදගත් වෙනවා මැෂින් ලර්නින් ක්‍රියාවලිය කරගෙන යන්න. ඒ කියන්නේ accurate machine learning model එකක් ගොඩනගා ගන්න. ඒ වගේම මේ ක්‍රමවේදය මගින් view point variation කියන ප්‍රශ්නෙත් විසඳනවා. view point variation කියන ගැටලුව විසඳන්න ගන්න අන්තිම ප්‍රධාන මෙතඩ් එක විදිහට ගන්න පුළුවන් convolutional neural network කියන මෙතඩ් එක. ඒ වගේම vision transformers කියන මෙතඩ් එකත් ගන්න පුළුවන්. මේ මෙතඩ් දෙක කම්පියුටර් විෂන් වලදී image recognition කරන්න, object recognition කරන්න භාවිතා කරන ප්‍රධාන ටෙක්නොලොජි දෙකක්. මේ මෙතඩ් දෙකම කම්පියුටර් එකට රූප වලින් තොරතුරු ලබාගෙන ඒවා තේරුම් ගන්න උදව් කරනවා. convolutional neural network එහෙම නැත්නම් CNN. මේ neural network කැටගරි එක රූපයක තියෙන කුඩා කොටස් වල pattern හඳුනා ගන්න තමයි ගොඩක්ම use කරන්නේ. උදාහරණයක් විදිහට රූපයක දාර කොන් වගේ දේවල් හඳුනා ගන්න පුළුවන්. මේ neural network වලින් කරන්නේ රූපයක් කුඩා කොටස් වලට කඩලා ඒක එකින් එක පරිලෝකනය කරලා ඒ කොටස් වල තියෙන විශේෂ ලක්ෂණ හඳුනා ගන්න එක. මේ කියන neural network ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ image classification වලට, object detection වලට, facial recognition වලට. දෙවෙනි මෙතඩ් එක vision transformers. සිංහලෙන් කිව්වොත් දෘෂ්ටි පරිවර්තක. මේ මෙතඩ් එකෙන් කරන්නේ රූපයක් සම්පූර්ණයෙන්ම බලලා ඒ රූපයේ තියෙන විවිධ කොටස් වල සම්බන්ධතා හඳුනා ගන්න එක. මේ මෙතඩ් එකකින් රූපයේ තියෙන සම්පූර්ණ සන්දර්භය, ඒ කියන්නේ context එක හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එක මොකක්ද කියන එක හඳුනා ගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම. මේ ටෙක්නොලොජි එක ගොඩක් යූස් කරන්නේ large data set භාවිතා කරලා image recognition කරන්න. ඒ වගේම රූපයක තියෙන විවිධ කොටස් අතර තියෙන සංකීර්ණ සම්බන්ධතා identify කරගන්න. සමව එකක් ගත්තොත් CNN කියන මෙතඩ් එකේදී රූපයක තියෙන කුඩා කොටස් වල ලක්ෂණ හඳුනා ගන්න තමයි mainly focus කරන්නේ. visual transformation කියන මෙතඩ් එකේදී කරන්නේ රූපයක තියෙන සම්පූර්ණ context එක බලලා විවිධ කොටස් අතර තියෙන relationship එක හඳුනා ගන්න එක. මේ මෙතඩ් දෙකම පාවිච්චි කරන computer vision වලදී point variation කියන ගැටලුව විසඳ ගන්න. ඒ වගේම මේ මෙතඩ් දෙකෙන් computer vision වල AI model වල accuracy එක වැඩි කරන්නත් යොදා ගන්නවා. මේ විදිහට තමයි view point variation කියන ගැටලුව computer vision වලින් විසඳන්නේ. මේ කතා කරපු solutions තමයි ඒකට පාවිච්චි කරන්නේ. ඉදිරියේදී කතා කරමු මේ method වල practical usage ගැන. ඒ වගේම මේ method ඇත්තටම කොහොමද code කරන්න කියලා. Thank you.